අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ෂේන්ගේ තාත්තා. ඉතින් අපි පොඩි ප්‍රශ්න ටිකක් ෂේන්ගේ තාත්තගෙන් අහලා බලමු. මට කියන්න පුළුවන්ද කොහොමද මුලින්ම රොබෝටික් ජෙන් ඇකඩමි එක ගැන දැනගත්තේ කියලා? මුලින්ම රොබෝටික් ජෙන් ඇකඩමි එක ගැන මම දැනගත්තේ Facebook එකෙන්. මම දැන් කීපයක් කලින් බැලුවා. බලලා අන්තිමට මට මේකේ තිබ්බ කමෙන්ට්ස් සහ දෙමාපියන්ගේ තව රිවිව්ස් තිබ්බා. ඒකත් එක්ක තමයි සහ මම අඳුරන කීප දෙනෙක්ගෙනුත් අහලා රෙකමෙන්ඩේෂන් එක තමයි මම රොබෝටික් ජෙන් එකත් එක්ක එකතු වුණේ. එතකොට දැන් කොහොමද ෂේන්ගේ රෙස්පොන්ස් ඇකඩමි එකට එන එක ගැන? අද මුලින්ම මම තැනක් හොයලා දැම්මම ෂේන් පොඩි රෙසිස්ටන්ස් එකක් තිබෙන්නේ බය ගතිය. පස්සේ ඇවිල්ලා එයාට කැමති මෙන්ටර් කෙනෙක් හම්බුණා ඇත්තටම. ඒකත් එක්ක මෙතන තියෙන එන්වයරන්මන්ට් එක, ඕගොල්ලෝ ළමයින්ට උගන්වන විදිය, ඒගොල්ලන්ගේ හැන්ඩල් කරන විදිය, ඒතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නට උත්තර දෙන විදිය, ඒකත් එක්ක ඇත්තටම කො සෙන්සුරාදා කියන දවස මම එයා වෙනුවෙන් වෙන් කළේ. මොකද මට වෙන වැඩක් දාගන්න බැහැ සෙන්සුරාදාට. එයාට හැමදාම ඒ කියන්නේ සෙන්සුරාදා සාමාන්‍යයෙන් 11 ඉඳලා වගේ ලෑස්ති වෙන ක්ලාස් එන්න. ඉතින් සෑහෙන උනන්දුවක් තියෙන මොකද මම දකිනවා එයා සෑහෙන්න මේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒක මම හිතන්නේ ඕගොල්ලෝ ඒ ළමයින්ව හැන්ඩල් කරන විදිය මොකද පොඩි ළමයින්ව සාමාන්‍යයෙන් හැන්ඩල් කරන්න අමාරුයි. ඒගොල්ලන්ගේ අර ඇක්ටිවිටි එකත් එක්ක බට් ඕගොල්ලෝ මේ දේවල් බැලන්ස් කරලා කරනවා. මම හිතන්නේ ෂේන්ට මේ ක්ලාස් එක සෙන්සුරාදාට අනිවාර්යයෙන්ම එන්න ඕනේ දෙයක් වෙලා තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් මුලින්ම ජොයින් වුණේ තාත්තගේ උමනාවට උනාට දැන් ෂේන්ගේ උමනාවක් එක්ක අනිවාර්යෙන් සෙන්සුරාදාට ක්ලාස් එකට එන්න තමයි හදන්නේ. අනිවාර්යයෙන්ම සෙන්සුරාදා යාගේ දවසක්. ජොයින් වුණාට පස්සේ තාත්තා මොනවද ෂේන්ගේ වෙනසක් විදිහට දැක්කේ? මොනවා හරි ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවද? ඉම්ප්‍රූව්මන්ට්ස් කියලා කියන්නේ ගොඩක් ඉම්ප්‍රූව්. මොකද එයා කම්පියුටර් පැත්තට ආසයි. ඉස්කෝලේ යාගේ ෆේවරිට් සබ්ජෙක්ට් එක ICT එක. හැබැයි දැන් ගෙදර ආවට පස්සේ මට ICT උගන්වන්න දන්නේ නැහැ. මම ICT ඉන්ඩස්ට්‍රි එකේ හිටියට මට එයාට උගන්වන්න විදියට මම මගේ දේවල් හැදිලා නැහැ. හැබැයි දැන් එයාට දෙන ටාස්ක් එක මගෙන් අහලා මම දන්නේ නැති වුණත් එයා තනියම YouTube එකේ මම හිතන්නේ ඔයගොල්ලෝ දෙන උපදේශ අනුව තමයි යකඩ YouTube එකේ දැන් එයා මේ ළඟදී අන්තිමට කරපු ප්‍රොජෙක්ට් එක තනියම සම්පූර්ණයෙන්ම කරේ YouTube එකෙන් හොයලා දේවල්. ඒතකොට chat GPT එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ යන්නේ මේ දේවල් යාගේ ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා මම දකින. ඒ කියන්නේ ෆෝන් එකට බැහැ වෙන ළමෙක්ට වඩා දැන් එයා ඇත්තටම කිව්වොත් එහෙම දෙයක් හොයලා දෙයක් කරන්න පුරුදුලා තියෙනවා. ඉතින් අනිත් පේරන්ට්ස්ලට මොනවද කියන්න තියෙන්නේ රොබෝටික් ජෙන් ඇකඩමි එක ගැන? ඇත්තටම මට කියන්න තියෙන්නේ මේ ළමෙක් මොකක් හරි දෙයකට උනන්දු වුණා. දැන් අද කාලේ ළමයි ඇත්තටම ඇවිල්ලා ඩිජිටල් තිරයත් එක්ක තමයි ඉන්න ළමයි තමයි අද කාලේ ඉන්නේ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. මේ වගේ තැනකට ළමෙක්ව යොමු කරලා එයාට අනාගතයට මොකද අනිවාර්යයෙන්ම අනාගතේ ළමයින්ට කම්පියුටර් කියන පැත්ත, එතකොට ඉලෙක්ට්‍රොනික කියන පැත්ත අනිවාර්යයෙන්ම ළමෙක්ට අවශ්‍යයි. ඉතින් මේ වගේ ඇකඩමි එකක්, ට්‍රස්ටඩ් ඇකඩමි එකක්, ළමයින්ගේ දේවල් ඉම්ප්‍රූව් කරන්න පුළුවන් ඇකඩමි එකක් ඇත්තට මේ වගේ තැනකට දාලා අනාගතයට හොඳ කෙනෙක් විදියට ළමයාව ඉස්සරහට යවන්න පුළුවන් නම් අන්න ඒකද හොඳම තැනක් තමයි රොබෝටික් ජෙන් ඇකඩමි එක. Robotic Gen Academy, creating future tech leaders.